අවුදු බිල්ලාහි මිනෂ්ෂයිතාන් රජීම් බිස්මිල්ලාහිර්රහ්මානිර්රහීම්. ක්‍රිස්තු වර්ෂ 2025 නොවැම්බර් මාස 14 වෙනි දින සිකුරාදා අහමදියා මුස්ලිම් ජමාතියේ වත්මන් ඛලීෆා නායක හज़रत මිර්සා මස්රූර් අහමද් ඛලීෆතුල් මසීහ් අල් ඛාමිස් අයදහුල්ලාහ් තආලා බිල් අසීස් තුමාණන් විසින් බ්‍රිතාන්‍ය ටිල්ෆෝඩ් ඉස්ලාමාබාද් හිපීටි මස්ජිද් මුබාරක් හිදී දේශනා කරන ලද ජුම්මා ඛුත්බා දේශනයේ සාරාංශය. තෂහුද් තඅවුස් සහ සූරා ෆාතිහා උසුරීමෙන් පසු එතුමාණන් මෙසේ පැවැසුවේය. හදරත් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ යුද්ධයන් සහ ඒවායේ එතුමාණන්ගේ ජීවන චරිතය පිළිබඳව පසුගිය ජුම්මා ඛුත්බා දේශනයන්හි මතක් කරවමින් සිටිමි. මේ හා සම්බන්ධව තබුක් යුද්ධයේ විස්තරයන්ද සඳහන් කරමින් සිටියෙමි. මේ පිළිබඳව අමතර විස්තරය කුමක්දයත් එම අවස්ථාවේදී ස්ත්‍රියක් පිවිතුරු සිතින් තම යහපත් හැඟීම් හෙළි කළාය. ඒ ගැන හදරත් ඛලීෆතුල් මසීහ් සානි රලියල්ලාහු තුමාණන් මෙසේ පවසා ඇත. ඉස්ලාමීය සේනාව සිරියාව බලා පිටත් වීමට අවශ්‍ය වී තිබුණත් මුවත්තා නම් යුද්ධයේ දර්ශනය මුස්ලිම්වරුන්ගේ දැස් ඉදිරිපිට මතක් වුවත් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ව ආරක්ෂා කිරීමේ චින්තනයද සියලු මුස්ලිම්වරුන්ගේ සිත් තුළ සියලු සිතුවිලි වලට වඩා ප්‍රමුඛත්වයේ තිබුණි. ඒ නිසා මුස්ලිම් කාන්තාවන් මෙම ආපදාකාරී තත්වයට මුල් තැන දෙමින් තමන්ගේ සැමියන් හා පුතුන්ව යුද්ධයට යන ලෙස බල කරමින් සිටියෝය. මෙම පිවිතුරු සිත් හා උසස් හැඟීම් කෙසේ තක්සේරු කළ හැකිදැයි කියතොත් නබිවරයාණන්ගේ සහාබිවරයෙක් කිසියම් වැඩක් සඳහා දේශයෙන් පිටගොස් සිටියේය. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් තම සේනාව සමග මදීනාවෙන් නික්ම ගිය පසු ඔහු ආපසු මදීනාවට පැමිණ සිටියේය. ඔහු දිගු කාලයකට පසු තම බිරිඳව හමුවන්නේ යයිද ඒ සඳහා ඇය තමාව දුටු කළ අධික ලෙස ප්‍රීති වේ යයි සිතා තම නිවසට පිවිසූ කලෙහි ඔහු තම බිරිඳ එලිමහනේ අසුන් ගනිමින් සිටිනු දුටුවේය. ඔහු තම ආදරය පෙන්වා ගැනීමේ අදහසින් ඇය වෙත ගියේය. ඇයව බදා ගැනීමට පටන්ගත් කලෙහි ඇය ඔහුගේ දෑත් ඈත් කරමින් ඔහුව පිටුපසට තල්ලු කර ඔහු අමතා ඔබට ලැජ්ජාවක් නැද්ද? අල්ලාහගේ වක්තුරුවරයාණන් ආපදාකාරී තැනට ගමන් කරමින් සිටියේදී ඔබ මෙහි ඇවිත් තම බිරිඳට ආදරය කිරීමට උත්සාහ කරන්නේද? පළමුව ඔබත් එහි ගොස් තම යුතුයකම ඉටු කරන්න. ඉන්පසු අනෙක් දේවල් ගැන පසුව බලාගත හැකියයි කීවාය. එම සහාබිවරයා එවලෙහිම තම ගෙයින් පිට වී යුද්ධය සඳහා සැරසී දවස් 3ක් ගමනේ යෙදමින් අවසානයේදී මදීනාව බලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සමග ආපසු ආවේය. කෙටියෙන් කියතොත් එම සහාබිවරයා සෑම ආපදාකාරී මොහොතේ තම ප්‍රාණය ගැන යම්තම්වත් සැලකිල්ලට නොගෙන දුක් නොවි අනතුරකට පිවිසුවේය. ඔහුට ඇති වූ දුක් කරදරයයි නොසලකා සේවය සඳහා පරිත්‍යාගය සඳහා ලැබූ සියලු අවස්ථාවලදී ඔහු සතුටින් තම දිවිය පරිත්‍යාග කළේය. කෙසේ වෙතත් මෙම අමතර විස්තරයන්හි නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ස්ථානයන් 15ක් හෝ 19ක දවාතෙන්ගත් පසු තම සේනාව පිරිවරා තබුක් පැමිණියේ යැයි සඳහන් කරන ලදී. එතුමාණන් තබුක් කරා යෑමේදී කොතැන කූඩාරම් ගැසුවේද යන්න තනි විස්තරය අපට නොලැබේ. එනමුත් පසු කාලයේදී ඒ ස්ථානයන්හි මස්ජිද් දේවස්ථානයන් තනන ලදී. ඒ මස්ජිද් වලට ඒ ස්ථානයන්හි නාමයන්ද තබන ලදී. එහෙයින් ඉතිහාසඥයින් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඒ ස්ථානයන්හි නැවතුනේ යයි අර්ථකථනය දී ඇත. එක් හදීසයක හදරත් උක්බා බින් ආමිර් රලියල්ලාහු තුමා මෙසේ ප්‍රකාශ කරයි. අපි නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සමග තබුක් යුද්ධය සඳහා පිටත් වූ යෙමු. දවසක් එතුමාණන් රාත්‍රී සමයේ ගැඹුරු නින්දෙහි පසුවිය. අනෙක් දවස උදා වීමේදී සූර්යයා ඊතලයක් මෙන් උස් වූ විටදී එතුමාණන් අවදි වුණේය. එවිට එතුමාණන් එම්බල බිලාල් ෆජර් සලාතය සඳහා අවදි වී සිටින්නයි මා ඔබට කීවා නොවේදැයි ඇසුවේය. එනම් එතුමාණන් ඔහුට ෆජර් වේලාවදී අවදි කරවන්න යන්න එතුමාණන් ඇසුවේය. ඉන්පසු හදරත් බිලාල් රලියල්ලාහු තුමා යා රසූලුල්ලාහ් ඔබතුමා මෙන් මාහටත් ගැඹුරු නින්ද ග්‍රහණය කර ඇතැයි නිහතමානීව කීවේය. එම හදිස් ප්‍රකාශ කරුවා මෙසේ පවසයි. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් තම සේනාව පිටත් වන ලෙස නියෝග කළේය. යම් දුර ප්‍රමාණයක් ගමන් ගත්තායින් පසු එතුමා තම සවාරි සතාගේ පිටින් බිමට බැස සුන්නත් සලාතයට කළේය. ඉන්පසු සහාබිවරුන්ට
ඉමාම් ජමා සලාතයේද ඉටු කරවීය. ඉන්පසු නබිනායක සල්ලසන් තුමාණන් දවසක් මුළුල්ලේම ගමන පටන්ගෙන පසුදා උදේම තබුක් ස්ථානයට පැමිණියේය. නබිනායක සල්ලසන් තුමාණන් තබුක් පැමිණියායින් පසු අල්ලාහ් දෙවියන්ට ප්‍රශංසා කර සවිසුද්ධ කළායින් පසු සහාබිවරුන්ට මෙසේ අනුශාසනා කළේය. එනම් අවසානයේදී එතුමාණන් මෙසේ දුආ ප්‍රාර්ථනාවද අයදීය. අල්ලාහ් දෙවියනි මා සහ මාගේ සමූහයට ක්ෂමා කරනු මැනවයයි දෙවතාවක් සිහි කළේය. පසු එතුමාණන් තම සේනාවටත් ක්ෂමාව අයදින්නේ යයිද මතක් කරවේය. මෙම අවස්ථාවේදී හර්කියුලිස් රජතුමාටත් ඉස්ලාමයේ වෙත කැඳවීමේ ලිපියක් ලියූ බව සඳහන් වේ. මෙම ලිපිය හර්කියුලිස් රජතුමාට දුන් කලෙහි ඔහු නුඹලාගේ නබිවරයාණන්ට තමා එතුමාණන්ව පිළිපදින්නේ යයි කියමින් එහෙත් තම ආශාවන් අත් නොහරින්නේ යයිද කියන්නේ යයි පැසුවේය. තවද නබිවරයාණන්ට දීමනාවක් ලෙස ඇතැම් දීනාර් මුදල් ප්‍රමාණයක්ද යැප්වේය. ඒ ගැන නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට දැනුවත් කළ කලෙහි එතුමාණන් හර්කියුලිස් බොරු කියන්නේ යයි කීවේය. තවද එවලද එම මුදල් මිතුරන් අතර බෙදා දෙන ලදී. ඉස්ලාම් ඉතිහාසයේ අයිලා ගෝත්‍රිකයින් සමග ගිවිසුම් ඇති කල සිද්ධිය සඳහන් වී ඇත. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් තබූකී නැවතී සිටි සමයේදී අයිලා පාලකයාද ඔහු සමග සිරියාව, යෙමෙනය, බහාරය, ජර්ෆාව හා අස්රු යනාදී ප්‍රදේශවාසීන්ද පැමිණ නබිවරයාණන්ගෙන් ගිවිසුම් ගිවිස ගැනීමට කැමැත්ත පළ කළෝය. එවිට නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඔවුන්ට සාම ගිවිසුම් පත්‍රිකාව ලියා දුන්නේය. ඉන්පසු මක්නා නම් ස්ථානයේ පදිංචි යුදෙව්වන් සමගද සාම ගිවිසුමක් ගිවිස ගන්නා ලදී. තබුක් යුද්ධය හා සම්බන්ධව කුඩා යුද කණ්ඩායමක් පිළිබඳවද සඳහන් වේ. මෙම කුඩා යුද කණ්ඩායමට සේනාධිපතියෙකු ලෙස හසරත් ඛාලිද් බින් වලීද් රලියල්ලාහු තුමා තේරීපත් විය. ඔහු තම කණ්ඩායම සමග හයිදර් බින් අබ්දුල් මාලික් වෙත ගියේය. සතුරන් සිටි බලකොටුවක් තබුක් සිට කිලෝමීටර් 400ක පමණ දුරින් පිහිටා තිබුණේ. හයිදර් බනු කින්තා නම් ගෝත්‍රයට අයත් ක්‍රිස්තියානි අගරජවරයෙකු විය. එවිට නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් තම සේනාධිපතිවරයාට රාත්‍රී සමයේදී හයිදර් නැමැත්තා කුළුමීමෙකුව දඩයම් කරනු ඔබ දකින්නෙහිය. එවිට ඔබ ඔහු අල්ලා ගන්න. අල්ලාහ් දෙවියන් ඔබට තූමා කෙරෙහි ජයක් ලබා දෙනු ඇත. ඔබ ඔහුව මෙල්ල කළ විට ඔහුව ඝාතනය නොකරන්න. නමුත් ඔහු ඔබට එරෙහිව දැඩි ලෙස යුද්ධ කළහොත් ඔහුව මරා දමන්නයි කිවේය. එහෙයින් එම අනාවැකි සිද්ධිය එලෙසම සිදුවිය. එම සතුරු නායකයා පිළිසරණ විය. තබූක් යුද්ධ සමයේදී හසරත් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ සහාබිවරයෙකු වූ හසරත් අබ්දුල්ලා සුල් බීජාදයින් මුස්නි රලියල්ලාහු තුමාගේ අභාවය සහ ඔහුගේ භූමදානය ගැනද සඳහන් වේ. ප්‍රධාන සහාබිවරුන් අභාවයටපත් වූ ඔහුගේ තත්ත්වයේ තමන්ද සිටියේ නම් කෙතරම් අගේදයි වර්ණනා කළහ. එලෙසම තව සහාබිවරයෙකු වූ හසරත් මුආවියා බින් මුආවියා මුස්නි රලියල්ලාහු තුමාගේ ජනාසා සලාතය ගැනද සඳහන් වී ඇත. ඒ ගැන හසරත් අනස් බින් මාලික් රලියල්ලාහු තුමා මෙසේ ප්‍රකාශ කරයි. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් තබූකී නැවතී සිටි සමයේදී සුරදූතියා වූ හසරත් ජිබ්‍රීල් අලයිහිස්සලාම් තුමා පහළ වී අල්ලාහ්ගේ වක්තුවරයාණෙනි ඔබගේ මිත්‍ර මුආවියා මුස්නි අභාවයටපත් වී ඇත. ඔහුගේ ජනාසා සලාතය ඔබ ඉටු කරන්න යයි අනකලේය. පසුව නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් දුටු ආධ්‍යාත්මික කෂ්ෆිහිනේ අභාවයටපත් වූ එම සහාබිවරයාගේ දේහය දර්ශනය විය. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඔහුගේ ජනාසා සලාතය ඉටු කළේය. එවිට එතුමාණන් ඉදිරියේ සුරදූතයන්ගේ පේලියක්ද දුටුවේය. එම අවස්ථාවේදී නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් හසරත් ජිබ්‍රීල් අලයිහිස්ලාම්ගෙන් අභාවයටපත් වූ මාගේ මෙම සහාබිවරයාට උසස් තරාතිරමක් ලෙස මෙසේ දර්ශනය වූයේ මන්දෙයි ඇසුවේය. එයට හසරත් ජිබ්‍රීල් අලයිහිස්ලාම් තුමාණන් මෙසේ පැසුවේය. ඔහුට ශුද්ධ කුරානයේ අල් ඉඛ්ලාස් නම් පරිච්ඡේදය කරේ අසීමිත ආදරයක් හා බැඳීමක් තිබුණේ. ඔහු තම ජීවිතයේ නැගී සිටින විටත්, අසුන් ගන්නා විටත්, දමනයේ යෙදී සිටින විටත්, සක්මන් කරන විටත් යන සියලු ඉරියව්වලදී එම පරිච්ඡේදය ඔහු උසුරමින් සිටිය නිසා එම උසස් තරාතිරම ඔහුට ලැබී ඇත. තබූකී පැමිණි අවස්ථාවේදී හසරත් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් තම සහාබිවරුන් සමග සාකච්ඡාවෙහි යෙදී සිටිය බවද සඳහන් වේ. එවිට හදරත් උමර් රලියල්ලාහු තුමා යා රසූලුල්ලාහ් රෝම වරුන් වෙත යෝධ සේනාවක් ඇත. ඔවුන් සියල්ලෝම කිතුණු වරුන්ය. ඔවුන් සමීපයට අප දැන් පැමිණ ඇත්තෙමු. ඔබතුමාණන්ගේ පැමිණීම අසා ඔවුන් දැන් භීතියටපත් වී ඇත. ඒ නිසා අප දැන් ආපසු යමු. මනා තීරණයකට බසිමු. නැතහොත් අල්ලාහ් දෙවියන් ඒ සඳහා යහපත් වාතාවරණයක් ඇති කර දෙනු ඇතැයි නිහතමානීව අදහස් පළ කළේය. කෙසේ වුවද
මේ ඇසූ නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් තබූකී දවස් 20ක් ගත කර ආපසු යෑමට තීරණය කළේය. තවද හදීස් ප්‍රකාශයක එතුමාණන් දවස් 20කටත් අඩුව තබූකී සිටි බව කියවේ. ඒ නිසා මදීනාවෙන් පිට වූ නබිවරයාණන්ට ආපසු මදීනාවට පැමිණීමේදී මාස 2ක් ගත විය. නැතහොත් එයට වඩා වැඩි කාලයක් ගත විය. එහෙයින් මදීනාව බලා පිටත්ව යෑමේදී ඇති වූ සිද්ධීන් පිළිබඳව ලබන ජුම්මා ඛුත්බා දේශනාවේදී ඉදිරිපත් කරමියයි ඛුත්බා දේශනය එතුමන් කලිෆත් මසී ખાමිස් අයතුල්ලා අබ්දුල් අසීස් තුමාණන් අවසන් කළේ. අවසානයේදී හුසූර් තුමාණන් විශේෂ දුආ ප්‍රාර්ථනා සඳහා ප්‍රකාශ කර සිටියා. බංගලදේශීය අහමදිවරුන්ට දුආ ප්‍රාර්ථනා අයදින්න ඔවුන්ට වරින් වර විරුද්ධත්වය එල්ල වෙමින් පවතී. ඒ ජලසා සාලානා වාර්ෂික සම්මේලනයටත් විරුද්ධත්වය එල්ලවන්නේය. ඒ සියලු අහමදිවරුන්ට අල්ලා ආරක්ෂාව ලබා දෙත්වා. එමෙන්ම පාකිස්තානයේ අහමදිවරුන්ට දුආ ප්‍රාර්ථනා කරන්න. ඒ සියලු අහමදිවරුන් දේව රැකවරණයෙහි සිටිත්වා. මෙම කාලවකවානුවේ අධික ලෙස දුආ ප්‍රාර්ථනාව අයදිය යුතුයි. එලෙසම පලස්තීනයේ අසාධාරණයට ලක් වූ මුස්ලිම්වරුන් වෙනුවෙන්ද දුආ කරන්න. ඒ යුද්ධ විරාමය නිවේදනය කළායින් පසුවත් ඔවුන් මත අපරාධ සිදුවෙමින් පවතී. අල්ලාහ් කරුණාව දක්වත්වා. එලෙසම අප්‍රිකාවේ අහමදිවරුන්ට දුආ ප්‍රාර්ථනා අයදින්න. ඔවුන් මතද ඇතැම් රටවල්හි රජය අසාධාරණයන් සිදු කරයි. ඇතැම් තැන්හි ත්‍රස්තවාදීන් පහර එල්ල කරති. ඇතැම් අවස්ථාවලදී අහමදිවරුන්ට මෙමගින් ප්‍රහාරයට ලක් වෙති. අල්ලාහ් ලොවේ සියලු තැන්හි සාමය හා රැකවරණය ස්ථාපිත කරත්වා. ආමීන්.